මගේ බෑග් එක දැකලා මෙතන බෑග් එකක් තියෙනවා දැකලා අනේ මගේ බෑග් එක Sir, මං අහන්නේ මේ වගේ බෑග් එකක් ගත්තේ. ගත්තේ? කවුද අයිසේ මොකට ආස නැත්තේ? මොනවටද? Sir නටන්න පුළුවන් නේද? නටන්න දෙරින්නේ නටන්න බැරි නම් සර් මොන අටමංගලයටද මගේ බෑග් එක ගත්තේ? නටන්න? ඔව්. අපිට දැන් එච්චරයි අඩු. තව ටිකක් මෙතන හිටියොත් සර් මං අහන්නේ සර්ලට නටන්න පුළුවන්ද බැරිද? ඔව් ඔව් මං නටනවාද? පොඩි ෂොට් එකක් දාගත්තාම. එහෙම කරන්න බෑ සර් මේවා. පොඩි කාලේ ඉඳලම හොඳට ප්‍රගුණ වෙන්න ඕනේ මේ නටුම් ශාස්ත්‍රය. ඕනවට පාවට එහෙම නටන්න බෑ සර්. අනේ මේ අයිසේ අපිට ඕනේ දේ නටුමක් නෑ ඔය පිස්සුද? අපිට යන්න දෙනවා. සර් මේ වගේ බෑග් එක දෙන්න සර්. මේ තමුසෙනේ. තමුසෙනේද දැන් කරන්නේ මේකට කලින් කෝඩේ නැටුවේ? තමුසේ හරි අපූර්වට නැටුවනේ ඔය. සර් උත්සාහ දෙයකට මං හිතුවේ සුද්ධ විතරයි කියලා. අපි ඉතින් නටනකොට ඔය වටේ පිටේ දේවල් පේන්නේ නෑ නෝය. ඒක නෙවෙයි සර්. සර් නටන්න ආසයි නේද? නටන්න ආසයි ඉඳලා සර් උඩට ගන්න නැත්තේ. මේ ඕයි අපිට ඕනේ දෙයක් නෑ අපිට යන්න දෙනවකෝ. නෑ සර්. මම සර්ලට නටන්න ගන්නන්නම් නොමිලේ. අපේ ගුරුවරු අපිට හරි අපූර්වට නටන්න ඉගෙනුවා සර්. මම සර්ට නටන්න ගන්නන්නම් නොමිලේ. මට නෑ සර්. සර්ලගේ හිතේ කැමැත්තක් නැත්තා. සර්ලගේ හිතේ ආසාවක් නැත්තා. නටන්න බෑ සර්. ඒ හින්දා ඔය බෑග් එක මට දීලා සර් නඩමු යාපුවත් බලාගෙන යන්න. මේ අයිසේ මම රණබාහුගේ කවුන්ටර්. මේ ඉන්නේ සෙක්‍රටරි. මොකක්? රණබාහු කොහෙද ගියේ? තාමසෙට කිව්ව නේද අපි දෙන්න වල්ලන් එන්න කියලා. මට රණබාහු කිව්ව මගුලක් නෑ ඕයි. මගේ හින්දා මං ගත්තේ. මොකක්? මේක තමුසේගේ පිස්සුද? පිස්සු තමුන්නට. මම මේක ප්‍රතික්‍රියාව යනකොට එළියට කියලා ගියා. ඇතුලේ ජනාවල ඉඳලා. හැබැයි එළියට ඇවිල්ලා සෝදිසි කරනෝනේ නේ. ඒක පොරෙන්න ගත්තේ. මොකද්ද? මගේ වෙස්සඳුන් කට්ටලේ ඕයි. මොන කට්ටලයක්ද අයිසේ? මේකේ තියෙන්නේ සල්ලි. සල්ලි? මොකක් කිව්වේ? අයියෝ. දෙනවා මෙහාට. දැක්ක නේද සල්ලි කියමුකෝ අප්පෑන් නැහැටි. කෝ දැන් තමුන් කියලා පොරටෝ. ඒ කියන්නේ මෙයාත් මේකට ඇහැ ගාගන්න තමයි ඉඳලා තියෙන්නේ. මට තමුසලගේ සල්ලි වලින් වැඩක් නෑ ඕයි. මට ඕනේ මගේ වෙස්සඳුන් කට්ටලේ. මට මොන ලෝකෙන් හරි මගේ වෙස්සඳුන් කට්ටලේ හොයලා ඕනේ. තමුසලේ විසික් කරා නේද? මට තන පෙන්නලා මෙහෙනවා මට තන කරා. මේ මං ගත්ත වෙස්සඳුන් කට්ටලේ නැහැ. මං කොහොමද දැක්කේ? මගෙන් අහන්නේ. අනේ මගේ වෙස්සඳුන් කට්ටලේ. අයියෝ
ඉතින් අපේ පස්සෙන් පන්නන් යනකොට අපි මෙන්න වැකි කියන නින්ගුවේ. මං හිතන්නේ ෂුවර් එකටම රණබාහු තමුසේගේ බෑග් එක තමයි අරන් යන්නේ නැත්තේ. අයියෝ මගේ වෙස්සඳුම් කට්ටලේ. ඒක දැන් රණබාහු පොල් වරන් යන්නේ නැත්තේ. මොකද අපි ආයවන්නේ කොහෙද? ඕස්ට්‍රේලියාව. අයියෝ තමුසේලා නම් කිසිවද ගම්මකට නැති මිනිස්සුයි. අපරාධවත් තමුසේලා සර් කිව්වේ. නෑ නෑ මට ඉක්කොට රණබාහු මහත්තයාට කෝල් එකක් දීලා කියන්න. මගේ වෙස්සඳුම් කට්ටලේ ආපහු එවන්නයි කියලා. අනේ කෝල් එකක් දීලා කියන්න මහත්තයෝ පින් සිද්ධ වෙයි. ආපෝ බෑ. ඒ වැඩේ නම් කොහොමත් කරන්න බෑ. හරි. මම තමුන්ට සල්ලි දෙන්නම්. ඔය කැන්ටියෙන් ඩාන්ස් ඉන්නේ. කැන්ටියෙන් එකේ ගිහිල්ලා හොදයක් මම ගන්නවකෝ. නැත්තම් දෙන ඇඩ්‍රස් එක ලියා ගන්න. අලිබාබා එකෙන් හොඳ එකක් ගෙන්නලා දෙන්න බැරියේ. ඕයි. තමුසේ හිතුවද මේ සරමක් ෂර්ට් එකක් අල්ලගෙන ගම්මක් වගේ කියලා මගේ වෙස්සඳුම් කට්ටලේ. ඒක වට කිරියන්ත දීපු වෙස්සඳුම් කට්ටලේ ඕයි. තමුසේකට ඒ වගේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒවා කියන්නේ මොලට හිතුව විදියට මිල කරන්න නෙවෙයි ඕයි. අනේ වගේ වෙස්සඳුම් කට්ටලේ. අනේ කෙහෙල් මල දානෝයි ඔය කාච් එක බලන්න. අපි සංස්කෘතිය සම්ප්‍රදාය සාර ධර්ම අගයන මිනිස්සු සර්. සංස්කෘතිය වටවතුයි මම එදා පුංචි සංගීතේ මොකක්ද සංස්කෘතිය කියන්නේ? සංස්කෘතිය කියන්නේ පුතේ අපේ ආදීන පරම්පරාවෙන් ඉඳන් මේ දක්වා පැවතෙන සිරිත් චාරිත්‍ර වාරිත්‍ර අපි කරන කැරවීම අපි අඳින රැඳුම් ඒ විතරක් අපේ සාහිත්‍ය කලාව අපේ අධ්‍යාත්මික විශ්වාස මේ ඔක්කොම එකතුවක් තමයි පුතා සංස්කෘතිය කියලා කියන්නේ. මගේ පුතා දැනගන්න ඕන මේ සංස්කෘතිය රැක ගන්න පුතේ. මේ සංස්කෘතිය පරිහානියටපත් වෙන්න දෙන්න එපා. මේක අපේ ජාතික උරුමයක්. මගේ පුතාට තේරුණා නේද? සංස්කෘතිය. අනේ මේ මමත් දන්න ඌට වඩා හොඳ වචන. භෞමික අඛණ්ඩතාව, ප්‍රകൃතියේ විකෘතිය, දේශීය සભ્યත්වය. සමුසේ නටනවට සමුසේට කීයද හම්බ වෙන්නේ? රුපියල් 4000යි. නටවන එකාට මිලියනේ. ඉතින් සමුසේට පුළුවන් අපේ බිස්නස් එකට සම්බන්ධ වෙන්න. අපි හොඳට ගෙවන්න. සංස්කෘතිය විකුණගෙන කන්න. මම අදත් මෙතනට ආවේ මගේ අම්මවයි අප්පච්චිවයි බඩගින්න කියන්න බැරි හන්දා. උන්දලට හාල් සිල්ලර ටිකක් අරන් දෙන්න. තමුසේලා ඉන්න පාරම්පරික නැට්ටුව නේද? තමුල්ලගේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ ඕයි. අපේ මේ දේවල් වලට ඊට රටින් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් බැරිය තමුසේලාට හොඳට සල්ලි හම්බ කරන්න. කොහෙද? නැහැ නේ ඔලයි කිසිම අප්ඩේට්
අංග තමුසෙලට ලැබෙනවද රාජ්‍ය අනුග්‍රහය? සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන්ව රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා මම හිතන්නේ. මොකක්? මෙයාගෙන් කලින් වන් ලැබෙන්නේ නැහැ කියලා. මොකෝ නැත්තේ? අපේ කිරියා තමන දවස්වල ටීවී වල රේඩියෝ වල පත්තර වල ගියා ඇති වෙන්න විස්තර. හැබැයි මට අද වගේ මතකයි. උන්ට ලෙඩැල්ලේ ඉන්න කාලේ උන්ට බෙහෙත් ටිකක් අරන් දෙන්න ගා අපේ අප්පච්චි ගාව හරියම වක්කමක් තිබ්බේ නැහැ. හැබැයි කිරියාට මරුණු දවසේ ගේ ඉස්සරහ කොහෙදෝ දෙපාර්තමේන්තුවකින් ඇවිල්ලා ලොකුවට බැනර් එකක් නම් ගහලා ගියා. උඩරට නර්තනයේ රන් සලකුණ එම් කරෝලි සූදියන්සේ මහතා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අවසන් ගමන්යයි කියලා. නාදිර හොම්බේ මේ පොලිසිය නෝ. නාදිර. මම බවද්ද. මේ ඉන්නේ මෑන්. මේ මිනිහද? සර්. අනේ සර්. සර් අපිට සමාන වෙන්නද? මේ වයින් මොනවද අන්තිමට පිටිරු වෙන්නේ? අරුත්සුන් ජීවිත. විරාගියේ හිස් අඩු ගෙඩි. අවනීතිය රකින්න සමාජය. මනුස්සකම් ගන්න ප්‍රබෝධ. හිතුවක්කාර පාලන ජීවිත. හර වටිනාකම් ගන්න නැති ධනවතුන්. අශිෂ්ට අවිනීත සමාජයක්. මේවට ඉන්නේ නැහැ.